එහෙම තිබෙන සාකච්ඡාව තමයි මේ මතුවෙන එක තමයි මේක කලින් දැනගෙන හිටියා. එතනින්ම තමයි සාකච්ඡාව ආරම්භ කළ යුතු වෙන්නේ. කලින් ඔබතුමාලා දැනුවත් කළා 12 වෙනිදා. නමුත් මේක 26 27 නේ? 27 වෙනකොට තමයි ආවේ කියන කතාවේ පදනම. අපි අනේ ඒකේ තියෙන අවශේෂ කරුණු වලට ප්‍රවේශ වෙනවට පෙර ආතුව දැන් මෙතන තියෙන ප්‍රශ්නේ දැනගෙන හිටියා. ඉඳලත් ඇක්ෂන් එකක් ගත්තේ නැහැ කියන කතාව. ඒතර කාලගුණයෙන් තමයි මේ සාකච්ඡාව අපිට ආරම්භ කරන්න සිදු වෙන්නේ. මොකක්ද ඒකේ පදනම ඉස්සෙල්ලාම? ඔව් ඇත්තටම ගත්තොත් චමුදිත මේ කාලේ අපි ඉන්න කාලය ගත්තොත් මේ මොකද ඔය සුලිකුණාටුව හටගත්තේ නොවැම්බර් මාසේ අන්තිම හරියේ. සාමාන්‍ය ඔක්තෝබර් නොවැම්බර් කියන්නේ ලංකාවේ දෙවන අන්තර් මෝසම් කාලය. ඉතින් අපි අතීතයේ ඉඳලා ගත්තාම අර පරණයවත් එක්ක වැඩියෙන්ම සුලිසුලං ඒ වගේම සුලිකුණාටු පීඩන අවපාත අඩු පීඩන කලාප හැදෙන්නේ මේ ඔක්තෝබර් සහ නොවැම්බර් කියන මාස දෙකේ. සාමාන්‍යයෙන්. ඒකට ඒක ගත්තොත් කලින් දැනගෙන හිටියගෙන අපි 12 වෙනිදා වගේ වෙනකොට මේ අනික තමයි 12 වෙනිදා වගේ වෙනකොට ශ්‍රී ලංකාව ආශ්‍රිතව බෙන්ගාල බොක්කේ අඩු පීඩන කලාපයක් තමයි වර්ධනය වෙලා තිබුණේ. අඩු පීඩන කලාපයක්. ඒ කියන්නේ ඒක මේ අඩු පීඩන තිබුණා බෙන්ගාල බොක්ක පුරාවටම වගේ. එතකොට ඒක තිබුණා ගිනිකොන පැත්තෙන් තිබුණා. ඇත්තටම ඒ අඩු පීඩන කලාප 12 වෙනිදානේ අඩු පීඩන කලාප තියෙනවා කිව්ව නිසා ඔය මේ අපේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් කියලා තිබුණා මේ අපිට මෙහෙම එකක් මේ අඩු පීඩන කලාපයක් හැදෙනවා වැස්ස වැඩි වෙනවා කියලා. නමුත් ඒක ඇත්තටම කොතනකවත් සුලි කුණාටුවක් වශයෙන් සඳහන් කරලා තිබුණේ නෑ. සුලි කුණාටු එන්න පුළුවන් කියලා තමයි කියන්න පුළුවන්. අපිට සුලි කුණාටුවක් දැක්කේ නෑ වෙලාව. සුලි කුණාටුවේ වචන පාවිච්චි කරලා තිබුණෙත් නෑ. පාවිච්චි කළෙත් නෑ. සුලි කුණාටුවක් ඇත්ත වචනේ පාවිච්චි කළාද කියන එක මට හරියටම නෑ. ඔහුගේ වචනවල තියෙන්නේ 12 වෙනිදා වායුගෝලය වෙනස් වෙනවා. කැළඹිලි ස්වභාවයක් මතුවෙනවා. පැහැදිලිව පේනවා ලංකාව ගිනිකොන දිශාවෙන් බෙන්ගාල බොක්ක වායුගෝලයේ කැළඹෙන ගතිය පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවය මේක දැන් අපිට හොඳට පේනවා. වර්ෂාපතන ඉහළ යාම අනිවාර්යෙන් ඉදිරි සති දෙකේ වෙනවා. ඒක දැනටත් අපි ප්‍රකාශ කළා 14 වෙනිදා පස්සේ 14ම හරියට වෙනව නෙමෙයි. නමුත් ඒ දින කීපේ දැනට තියෙන වර්ෂාපතන රටාව වෙනස් වෙනවා. මේ ඒ වගේම එකපාරම දන්නේ නැහැ. නමුත් ওই විදිහට වර්ධනයක් වෙන්න ඕනේ. අඩු පීඩන කලාපයේ පීඩන අවපාතයක් මට්ටම යන්න පුළුවන්. සහ සුලි කුණාටුක වචනය දැම්මම කියන්න බෑ කියන වචනේත් ඔහු කියන දැම්මම කියන්න බෑ possibility එක වැඩි. ඔව්. ඒකට අවස්ථාව වැඩි. ඒක තමයි ඔහුගේ වචන වලින්ම මේ කාලුමුනිදා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වචන 12 වෙනිදා මේක පාවිච්චි කරන්නේ. එතකොට ඔය පාවිච්චි කරන්නේ නැහැ සුලි කුණාටු කියන එක. නෑ. සුලි කුණාටු ඇත්තටම එයා කියන්නේ අර සාකච්ඡාවකදීනේ ඔක වෙන්නේ. සාකච්ඡාවකදී කියන්නේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මේ කාලේ මෙහෙම වෙන්න පුළුවන් ඒ වගේ කියන්න පුළුවන්. නමුත් එතන ඇත්තටම සුලි කුණාටුවක් වෙනවා කියලා අපිට ඒ කාලේ දැක්කේ නෑ. අනිත් එක තමයි ඔය දෙසැම්බර් 12 කියන්නේ අපි අර මං කිව්වා පීඩන අඩු පීඩන කලාපය ඊට පස්සේ ඒක දෙකට කැඩෙනවා අර සෙන්යා කියලා සුලි කුණාටුවක් බවට පත් වෙනවා ඉන්දුනීසියාව මැලේසියාව පැත්තේ. ඒ ගිනිගොන දිග බෙන්ගාල බොක්කේ තිබිච්ච එක. ඔව් දැන් නමුත් දැන් එතකොට කාලුණ විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ දැන් 12 කියන එක අර Bay of Bengal South East අන්දමන් දූපත්වල සිස්ටම් එකක්. ඒකනේ ෆෝම් වෙනවා. හැබැයි ඒක ගියේ ඉන්දුනීසියාවට. ඔව් ඒක අපිට එන්නේ නැහැ. නෑ ඒක නමුත් ඒක යන්න ප්‍රෙඩික්ට් කළේ බෙන්ගාල බොක්කෙන් ඇවිල්ලා තමිල්නාඩුවෙන් බංග්ලාදේශයට යාවි කියලා. ඒක එහෙම පුරෝකථන වෙනස් ප්‍රෙඩික්ෂන් එක උන්නේ නෑ. ඇත්තටම ඒක පුරෝකථන වෙනස් වෙන්නේ නැති වෙන්න හේතු ඒ කියපු පුරෝකථන ඒ විදිහට මුනේ නැත්තේ මොකද මේක පීඩන අඩු පීඩන කලාපයක් තුනා. අපේ හරියක් තිබුණා. ඒකින්ද අපටත් ඇත්තටම අපිත් බලාපොරොත්තු වුණා. ඒ 14 වගේ අපි ඒකට සුලි කුණාටුවක්වත් අඩු පීඩන කලාපයක් කියලා අපි නිවේදනයක් නිකුත් කළේ නැහැ. නමුත් අපි ගියා වැස්ස වැඩි වෙනවා. ඒක තමයි අපි ඇත්තටම කිව්වේ. හැබැයි සැටලයිට් පික්චර් අනුව නොවැම්බර් 23 තමයි සයික්ලෝන් එකක් ෆෝම් වෙන බව පෙනුනේ. ඔව් නෑ අපි 18 වෙනිදා ගත්තොත් අරක සෙන්යා කියලා සුලි කුණාටුවක් බවට පත් වෙනවත් එක්ක අපි 18 වෙනිදා අපි කිව්වා මේ ඒත් අපි මේ නිවේදනයක් නිකුත් කරගෙන අපි කිව්වා මෙහෙම වැස්ස වැඩි වෙන්න පුළුවන් 22 වගේ වෙනකොට. හැබැයි කොතනකවත් ඔබතුමාලා පොඩකින් කොතනකවත් දැන් ඔබතුමාලාගේ නිවේදන ටික තියෙනවා. හරිද? ඒ නිවේදන කිසිවක දැන් ඔබතුමාලා වෙබ් අඩවියට ගියොත් එහෙම 24 හවස 2:30ට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳව. 27 මේ නිවේදන සියල්ල මා ළඟ තියෙනවා. ඒක රතු නිවේදනයක්. හරි. ඒ අතර 25 ඒ කියන්නේ ඊට පහුවෙන්දා හවස 2ට දැන් රතු නිවේදන 24 නිකුත් කරලා 25 නිකුත් කරනවා හවස 3:45ට ඒක සාමාන්‍ය නිවේදනයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැමදාම හවස නිකුත් කරන නිවේදනයක්. තද වැසි ඇතිවීම වලද අනතුරුන් ගෙවීමක් කියලා තමයි කියන්නේ. මේ නෑ සාමාන්‍ය 25 පස්වරු දෙකට සාමාන්‍ය කාලගුණ ලැබෙ කියන්නේ නිකුත් කරලා 25 පස්වරු 3:45ට
රෙඩ් නෝටිස් එකක් දානවා. පීඩන අඩු පීඩන කලාපයක් කියලා. අඩු පීඩන කලාපයක්. එතකොට ඒ කියන්නේ පැයයි විනාඩි 45ක් ඇතුළත සාමාන්‍ය ස්ටේට්මන්ට් එක රෙඩ් වෙනවා. හරිනේ? නෑ. අරක වෝනින් එකක් දෙන්නේ. මොකද්ද? ඒ 3:45ට අපි දෙන්නේ වෝනින් එක. හරි. පස්වරු දෙකට නෑ. සාමාන්‍ය දෙකට සාමාන්‍ය කාලගුණ අනාවැකියක් නිකුත් කරනවා. එදාම පස්වරු 3:45ට රතු නිවේදනයක් තමයි නිකුත් කරලා තියෙන්නේ. හරිද? එදිනම 4ට ආපහු රතු එක සාමාන්‍ය අනාවැකියක් බවට පත් වෙනවා. හවස 4ට. ඒක තියෙනවා සාමාන්‍ය කාලගුණ අනාවැකිය. ඒක තමයි හෙඩින් එක. ඒකට විනාඩි 15කට පෙර මේ රතු නිවේදනය නිකුත් කරපු දෙපාර්තමේන්තුව. සාමාන්‍ය නිවේදන නිකුත් කරලා සඳහන් කරලා තියෙනවා මේ සඳහන් කරන්නේ මේක ගොඩබිම් ප්‍රදේශ නෑ සමාන. ඊට පස්සේ ආපහු 25 වන දිනම රෑ 10:30ට නොගඹුරු මුහුදු තීරයට අදාළව ආපහු රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. 27 පස්වරු 8ට ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශයට අනුව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒක මම පැහැදිලි කරන්න මෙහෙමයි. ඇත්තටම අපි සාමාන්‍යයෙන් කාලගුණ අනාවැකිය උදේ 5:30ට නිකුත් කරනවා. අර කිව්වාගේ 2ට නිකුත් කරනවා. ආයි හවස 4ට කාලගුණ අනාවැකියක් නිකුත් කරනවා. ඒක තමයි ඔය සැරින් සැරේ නිකුත් කරලා තියෙන්නේ. ඒකෙත් ඔය කතාව කියනවා. 2ට එකේදී 3:45ට අපි විශේෂ නිවේදනයක් තමයි විදිහට තමයි ඒක එන්නේ. ඒක සාමාන්‍ය රූටින් එකක් නෙමෙයි. ඩේලි එන එක දැන් අපි හැමදාම උදේ 5:30ට දවල් 2ට හවස 4ට අපි කාලගුණ අනාවැකියක් ඒක මේ සිද්ධි මොනෝ වුණත් අපේ ඒක තමයි රූටින් ජොබ් එක. දැන් මෙතෙන්දී කාරණේ වෙන්නේ විශේෂයෙන්ම දැන් අපර දෙන්න පුළුවන්. හැබැයි මේ කිසිම නිවේදනයක නැහැනේ හැමදාම කලඳු මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පානුක මේ ප්‍රවෘත්ති අංශයට එන ස්ටේට්මන්ට් එකම තියෙන සැලකිලිමත් වන්න බස්නායර සබරගම ඌව සහ දකුණු පළාත්වල පොළොන්නරුව මඩකලපු අම්පාර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම් ප්‍රදේශවල తాවකාලික තද සුළං ඇති විය හැක. අකුණු මතින් සිදුවන අනතුරු අවම කරගෙන අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව ඔතෙන්ට කොටසක් එකතු කරොත් දැන් මේ නිවේදනය ප්‍රවෘත්ති අංශයන් වෙත ලැබිලා තියෙනවානේ. දැන් මේ නිවේදනවල අපි දකින්නේ චමුදිත සාමාන්‍ය ස්වභාවය. ඒතකොට දැන් මෙතන කාරණේ තියෙන දැන් ඔබතුමාලා චමුදිත මුලින්ම අහපු ප්‍රශ්නේ කලින් මේක ප්‍රකාශ කිරීම සම්බන්ධව ප්‍රශ්නේ මතුවෙන්නෙම ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න යම් පෙළඹවීමක් ඔබතුමාලගේ නිවේදනය මගින් එනවද කියන එක එතන පාදක වෙන්නේ. එතකොට අපේ ප්‍රශ්නේ වෙන්නේ එහෙම විශේෂ තත්වයක් විශේෂ සංවේදීතාවයක් වෙන යම් කණ්ඩායමකට දරන්න හේතු වෙන නිවේදනයක් ඔබතුමාලගෙන් නිකුත් වුණාද? එහෙම තාක්ෂණයක් නැද්ද? මොකද්ද ඒ කාරණේ? නෑ ඇත්තටම මෙහෙමයි. අපි ඔය 23න් පස්සේ ගැන කතා කළොත් අපි 25 තමයි අර චමුදිත කිව්වා වගේ 3:45ට රතු නිවේදනයක් නිකුත් කරන්නේ මේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙනවා කියලා. එතකොට මේ අඩු පීඩන කලාපයක් අපි වර්ධනය වෙනවා කියන්නේ අපේ තනියෙන්ම තීරණය ගත්ත නෙවෙයි අපි කලාපී වශයෙන් ඉන්දියාවේ අපි දිල්ලි වල තියෙන හැම තියෙන බෝනින්ග්ස් ඔක්කොම මේ බුලටින්ස් බලලා තමයි අපි කියන්නේ 3:45ට එහෙම නිවේදනයක් එනවා කියලා. ඒ 3:45ට අපි නිකුත් කරනවා. මේ ඉන්දියාවෙම කියලා තිබුණේ නැහැ. ඉන්දියාව IMD එක එහෙම කියලා තිබුණේ නැහැ. ඉන්දියාව අපිට බුලටින් එකක් එනවා හැම පැය 12කටම සැරයක්. ඒ බුලටින් එක බලලා තමයි අපි ඒකත් එක්ක කරලා අපි ඒක ලෝ ප්‍රෙෂර් එකක් කියලා අපි තනියෙන් නෙමෙයි තීරණය කරන්නේ. අපි කලාපයේම තමයි තීරණය කළා ලෝ ප්‍රෙෂර් එකක් කියලා ඉස්සෙල්ලාම හඳුනගන්නේ ඒ වෙලාවේ. 12 වෙනිදා මේ අනතුරු වෝනින් එක 12 වෙනිදා නෑ. 12 වෙනිදා කරපු මේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වෝනින් එක ඔබතුමාලා ආණ්ඩුවේ අදාළ අංශයත් එක්ක මේක හුමා දැන් ඔබතුමාලන්ට නිවේදනයක් ආවම DMC එකත් එක්ක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සෙන්ටර් එක. ඒක UNDP ආධාර වලින් හම්බෙච්ච ලෝකේ තියෙන බොහොම දියුණු තාක්ෂණික සෙන්ටර් එකක් නේ මේ තියෙන්නේ මේ සෙන්ටර් එක. ඒතර ඔබතුමාලා ඒක කමියුනිකේට් කරගත්තද අදාළ විෂය බහර ඇමතිත් එක්ක දැන් ඔබතුමාලා අයිති මම හිතන ආරක්ෂක අමාත්‍යාංශය නේද? ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් එක්ක DMC එකත් එක්ක සෙන්ට්‍රලයිස් සිස්ටම් එකත් එක්ක ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදමු කියලා වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක සෞඛ්‍ය බලධාරීන් එක්ක මෙම තත්ත්වය කාත් එක්කද මේක කමියුනිකේට් කරගත්තේ? ඇත්තට මේ 12 වෙනිදා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වගේම තියෙන මේ සාකච්ඡාවකදී තමයි කියන එක සාකච්ඡාවකදී ආගෙන මෙහෙම දෙයක් එයාගේ අත්දැකීම් වලයි අර මේක ඇත්තටම එහෙම අපට ආපු බුලටින් එකක්වත් අපට ආපු නිවේදන අපි ඒකට මුකුත් නිකුත් කරේ නැහැ. කාටවත් කිව්වේ නැහැ. නෑ ඒක කිසිම බලධාරියෙක් කතා කළේ නැහැ. නෑ එතුමා එතනදි කියලා තිබුණා ඊට පස්සේ එයා මේ මීඩියා වලට දැන් එහෙම ඒකෙන් අපි කොහෙටවත් අපේ ආයතන අපිත් එක්ක සම්බන්ධ වෙන වාරිමාර්ග කාටවත් කතා කළේ නැද්ද මේක? ඒ කියන්නේ ඔහු මාධ්‍යයට කියපු කතාව එතනින් එහාට කිසිම අදාළ ආයතන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ DMC එක මේ වාරිමාර්ගය සෞඛ්‍ය කාත් එක්කවත් සාකච්ඡා කරලා කමියුනිකේට් කරගත්තේ නැද්ද? සාකච්ඡා කළා දිනේ මට කියන්න අමාරුයි මොකද අධ්‍යක්ෂ ජනරාල්වරයා සමහර විට දැන් ඔබතුමා පැහැදිලි කරානේ මුලින් ඒ සාමාන්‍ය තත්වයක් කියලා 12 වෙනිදා වාර්තා කරන්නේ 12 වෙනිදා වාර්තා කරන්නේ සාමාන්‍ය තත්වයක් කියලා. මොකද අපි දකින්නවනේ මේ කාලේ එයා මේ කියන එක හරියටම මට කිව්ව විදිහට
මේ නොවැම්බර් 12 කියන කාලය දෙවන අන්තර්මෝසම් කාලේ. එතකොට අපි දිවයින හරහා සුළං රටාවක් හරියට නැහැ. මේක සුළංගේ වෙනස් වීම වුණොත් එහෙම දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි නිරිත දිග මෝසමේ නිරිත දිග පැත්තෙන් තමයි හුලං එන්නේ දිවෙන්න. ඊසාන දිග මෝසමේදී එහෙමයි. නමුත් ඒ අන්තර්මෝසම් කාලය කියන්නේ මෝසම් දෙකක ට්‍රාන්සිෂන් පීරියඩ් එක. ඒ කියන්නේ මාරු වෙන වෙලාව. එතකොට හුලඟක් දිවයින හරහා ඒ කියන්නේ අපිට නිශ්චිත දිශාවකින් හමන්නේ නැහැ. නමුත් මේ සුළං රටාවේ වෙනසක් වුණොත් මේ තියෙන පවතින මේ කියන්නේ මේ අපි සුළගත් එක්කනේ මේ කාලගුණය ඔක්කොම කරන්නේ. එතකොට එහෙම වුණොත් ඔය වගේ පද්ධතිය ඇති වෙන්න පුළුවන්. එතකොට අඩු පීඩනයක්, ඒක පීඩන අවපාතයක්, සුළුසුලඟක් වෙන්න පුළුවන්. ඔව් ඔබතුමා පැහැදිලි කරත් මුලිනුත් ඔය කියන කාරණේමනේ. එතකොට ඒ වගේ එකක් ජෙනරල් කිව්වා කියලා තමයි අපි ජෙනරලි තමයි දැන් මේ ප්‍රශ්නේ මෙතන මුලින් ඇති උනේ. දැන් කලින් දැනගෙන හිටියද කියන කාරණේනේ. අපි දැන් පැහැදිලි කරගෙන ඉස්සරහට යන්නට ඕනේනේ. මේ සාකච්ඡාව අපි එහෙම ඒක තමයි. ඔබතුමා කියන කාරණේ පැහැදිලි. 12 වෙනිදා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් කිව්වේ සාමාන්‍ය තත්ත්වයක් කියලා. ඔබතුමාලා රතුන් වේදන නිකුත් කිරීමට ඒ කටයුතු ආරම්භ කරන්නේ 25 26. 27 කියන එතකොට වැස්ස වැඩි වෙලා කුණාටු නෑ 25ත් වහින්නේ. ඔව් 25 නෙමෙයි 26 27 විතර වෙනකොට වැස්ස වැඩි වීම තත්ත්වයක් එනවා. එතකොට ළඟ ළඟ ඔබතුමාලා දැනුම් දීමක් කරත් රටක් කොහොමද සූදානම් වෙන්නේ?